ඉන්නවා මේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන සහෝදරයෙක් අපි සමග අපි දැනගන්න කැමති මෙතරම් විශේෂ පිටකට මේ දන්සල සංවිධානය කිරීමේදී ඔබගේ අත්දැකීම අපේ දන්සල අවුරුදු 25ක් වෙනවා කන්ටිනියු කරගෙන යනවා. අවුරුදු 25ක් වෙනවා කන්ටිනියු කරගෙන යනවා. මමත් එන්න අවුරුදු 9 මෙහෙට. ඒකට මේ පටන් ගන්න දැන් අවුරුදු 25ක් වෙනවා. මේක කන්ටිනියු තාමත් කරගෙන යනවා මේක. අපේ ඔක්කොම කරන්නේ මේ අපේ නසින් හොම් මේ කට්ටිය ස්වාමීන් නසින් හොම් මේ ඔක්කොම සාර්ථක කරගන්න සමගිය තමයි අපේ ඔක්කොම. මම කලින් ප්‍රකාශ කර විදිහට මොකද ශ්‍රී ලාංකිකයන් විදිහට සමගිය සමාදානයේ හැම විටම ඔප්නම් වෙනවා. ඒ වගේම මෙම අපගේ උතුම් දෙමකුල සමග අවස්ථාවේ තමයි විශේෂයෙන්ම මේ අවස්ථාව ඔප්නම් වෙන්නේ. මම දැනගන්න කැමතියි මෙන්න මේක තමයි විශේෂම කටයුතු ඔබතුමාට දැනගන්න කැමතියි. මොකද ඔබතුමාත් ඉතාමත් කාර්යබහුල අවස්ථාවක්. ඒ වගේම නවසින් හොම් වල කාර්යභාරය යෙදෙනවා කියන්නේ ඔබතුමාලට බොහොම අඩුයි මේ නිමාඩු පාඩුව. කොහොමද මේ අවස්ථාවට නිමාඩුව ලබා ගන්න බැරි මේ වගේ සංකල්ප අපි වැඩ කරන සිස්ටම් එක සාමාන්‍යයෙන් සායිබ බාධා එක පොලිස් පත්‍ර කොටක් නමරුයි ඒක නිසා අපේ ප්‍රශ්නයක් වෙන්න අපේ මැනේජ්මන්ට් එකෙන් එහෙම ගොඩක් අත් අපි ගොඩක් අවුරුදු 20 ගණන් පහන්නේ අපේ සුපර්වයිසර් මහත්තයා ඒගොල්ලෝ වැඩ කරන නිසා ඒගොල්ලෝ පහරි පහසුයි මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා වැඩේ කරගන්න ඔක්කොට වගේ ඊට පස්සේ ඒගොල්ලෝ කවුන්ට් දාලා දෙනවා ඒක බෑන්ඩ් කරලා දුන්නා අපිට පුසෙ කියන්නේ මම කියන්න කැමති අවුරුදු 25ක් පුරාවටම නොකඩව මෙම ස්ථානයේ මේ කර්තව්‍ය කෙරීගෙන යන්න මම හිතන්නේ සංවිධානය ශක්තිය වගේම මොකද අවුරුදු 25ක් පුරාවටම පැවතින එකම තරුණ පරපුර නෙමෙයි කොහොමද මේක අවුරුදු 25ක් පුරාවටම ඔබතුමාලා එක දිගට පවත්වාගෙන ගියේ මොකද සමහර පුද්ගලයන් පොමුණා ආපහු යනවා කොහොමද මේක නිරන්තරයෙන් පවත්වාගෙන අවුරුදු 25ක් පුරාවට ඒකට තමයි මේගොල්ලෝ මේ පාර කට්ටිය අවුරුදු 20ක් සේවය කරනවා ඒ වගේ අයියා මේගොල්ලෝ ඒ කාලේ නම් අපේ ආයතනයේ වැඩ කරන කට්ටිය පරණ කට්ටිය ඒගොල්ලෝ නිසා තමයි අපි මේ අපි අලුතින් ඇවිල්ලා වුණත් අපි සම්බන්ධ වෙලා මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්නේ ඒ වගේම අලුතින් එන කට්ටිය සම්බන්ධ වෙනවා එතකොට ඒගොල්ලෝ කටයුතු එක කරනවා අලුතින් එන කට්ටියත් එක්ක ඔව් මම ඊළඟට මම කැමතියි මේ අද මොනවාද දන්සලේ මේ ඔබතුමාලාගේ ප්‍රධානම අපිට දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රධානම පොඩි විශේෂයක් පාන් එහෙම දෙනකොට ලංකාවේ පාන් වලට ආසයි අපේ සම්බෝල තියෙනවා පරිප්පු තියෙනවා ඒ වගේම අපේ වැඩ කරන කෙනෙක් අපි කෙසේකට දීලා තියෙනවා මේකට තියෙනවා අපි ටී එකක් දෙනවා ඉඟුරු තේ එකක් දෙනවා ඒ වගේ ඒවට අපි දෙන්න මම කියන්න පුළුවන් හැම විටම කියනවා බලන්නකො මෙවැනි දේවල් හැම විටම නොමිලේ තමයි ඔවුන් ලබා දෙන්නේ. කී දෙනෙක් කොහොමද මේක අද සංවිධානය කරලා එහෙමනම් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේම අපිට දානය දන්සලෙන් පහස ලබන්න පුළුවන් කියලා අපි හිතනවා ලයිරු මහත්තයා. අපි එහෙනම් අපි යමු ඊළඟ වැඩසටහන සඳහා. බොහොම ස්තුතියි වෙනවා. බොහොම තවත් සිරාත් කාර්යයක් මේ වැඩසටහන පවත්වාගෙන යන්න ලයිරු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන් සරණයි. guys අපි මේ පාන් දන්සල පටන් ගන්න යන්නේ දැන් මේ කට්ටිය ඉන්නවා හායිලා පේන්නේ නැහැ සමහර කට්ටිය බොසා මේ ඉන්නේ බොසා මේ ඉන්නේ දෙවිලි බොසා හායි මේ ඉන්න කට්ටිය සපෝට් කරනවා මේ ගාන මෙතනින් තියෙන ඒගොල්ලන් කැමති එකක් ගන්නවා මේ පොලිමේ ඉන්න පාන් කන්න කට්ටිය පොලිම දිගයි අර හරියට වෙන තියෙනවා මේ බනානක් තියෙනවා මේ පාන් හිටන්නේ කෙසේ කෙනෙක් දෙනවා මේ පින්න තමයි ඒව පරිත්‍යාග කරලා අපිට මේ පින්න තමයි නාලියා ගොඩ ගියේ කිරිතේ ප්ලේන්ටි මේ පොලිමේ ඉන්න ආවෝ
ආහාර වේලක් ලබා දෙන්නේ මේකට හේතු මානසික වේදනා කරපො හැම දිනකටම නිදුක් නිරෝගී භාවයේ ජීවනය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब विद्यानुभावेन सदा सत्तु भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब धर्मानुभावेन सदा सत्तु भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब धर्मानुभावेन सदा सत्तु भवन्तु हाँ ini poni misalnya ini kati Ini